ක්‍රිස්තුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, චතාරික සමයේ 16 වන දිනය අදයි. අද ස්වාමීන් වහන්සේ අපට ලාසරස් සහ ධනවතාගේ උපමාව ඉදිරිපත් කරනු ලබනවා. අද මාර්තු මාසේ 20 වෙනිදා බ්‍රහස්පතින්දා දවසයි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අද සුවිශේෂී එක පැතිකඩක් වෙන්නේ අපට මතක් කරලා දෙනවා ලාසරස් ධනපතියාගේ නිවස ඉදිරියේ ගෙනවොත් තබන ලද්දේ ධනපතියාගේ ගැලවීම උදෙසා බවයි. සහෝදරයාගේ දුර්වලකමේදී අපි ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ සහෝදරයාගේ දුර්වලකම තුළින් අප දෙස හැරෙන්නට අවශ්‍යයි. මගේ ගැලවීම රඳා පවතින්නේ මම මගේ දුර්වල සහෝදරයාට සහෝදරියට ප්‍රේම කරන බව සහ ඔවුන් බාර ගන්නා තරමටයි කියලා එක පැතිකඩයක් පෙන්වද්දී, අනිත් පැත්තෙන් අපිට පෙන්නලා දෙනවා ධනවතා තුවාල ඇති ලාසරස්ගේ අවශ්‍යතාවයන් වලදී සංවේදී නොවෙමින් ඔහුව පිළිකුල් කරනවා. නමුත් ධනවතා පිළිකුල් කළේ ලාසරත් නෙවෙයි, ඔහු තුල වූ දෙවියන් වහන්සේවයි. ඒත් ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ලාසරස් ධනපතියාට වෛර කළේ නැහැ. එහෙමනම් අපි අපේ ජීවිත දිහාවට හැරෙමු. අපි කොහොමද සහෝදර සහෝදරියන් සමග ක්‍රියාකාරී වෙන්නේ? අපේ ජීවිතයට හා බැඳුණු ඒ ජීවිතත් එක්ක අපි ක්‍රියාකාරී වෙන්නේ මොන ආකාරයටද කියලා. මොකද ජේසුස් සමිදානන් වහන්සේ දුබලයට සංවේදී වුණා. ජේසුස් සමිදානන් වහන්සේ දුබලයට දයාව පෑවා, ආදරය කළා. එහෙමනම් අපේ ජීවිතවල මේ ආදරය නිකන් ආදරය නෙමෙයි, දේව ආදරය තියෙනවද? දේව දයාව, කරුණාව අපේ ජීවිතවල තියෙනවද? අන්න එහෙමනම් ඒවා සියල්ල අපි ඉහළට ගෙනවිත් මේ චතාරිකය තුළ අනිත් අයත් එක්ක ඒක බෙදා ගන්නට පුළුවන් නම්, අපි සංවේදී ජනතාවක් වෙන්නට පුළුවන් නම්, ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මෙන්න චතාරිකේ වෙනස් වෙන ජීවිතයක ගත පැවතුම් අපිට ආවයි කියලා සතුටු වෙන්නට පුළුවන්. ඒ නිසා අද දවසේ අපි යාඥා කරමු, අපි භාවනා කරමු, අපි ගත කරන හැම මොහොතක් තුළදීම දෙවියන් වහන්සේ අනිත් කෙනා තුලින් මට කතා කරන්නේ මොන ආකාරයටද? මගේ විශ්වාසය, මගේ ඒ අභියෝග වලට මුහුණ දෙන්නට ඇති හැකියාව, මගේ වේදනාව, පීඩාව තුළ මම කොහොමද නොසැලී නොබියව දේව දරුවෙක් මෙන් ක්‍රියා කරන්නේ? ඒ පිළිගැනීම තුළ, ආදරය කිරීම තුළ වෙන්නට පුළුවන්. ඒ වරම වරප්‍රසාදයේ ජීවිතයකට අපි මනස්ථාපනය වෙමු. ආමෙන්. ජේසු පිහිටයි.